මෙන්න වාර්තා විශේෂ පුවතක්. ප්‍රසිද්ධ සමාජ මාධ්‍ය ක්‍රියාකාරී ඩෑන් ප්‍රසාද් පසුගිය 22 වෙනිදා රාත්‍රී මියායන් පසුව ඔහුගේ ඝාතනය කළ අය කවුද යන්න කෙරෙහි තොරතුරු වාර්තා වී තිබෙනවා. ඇතමුන් කිව්වේ බලයට ආදා සිට රජයට කොලොප්පම් කරන වීඩියෝ දැමූ නිසා ඝාතනය රජයේ කොන්ත්‍රාත්තුවක් බවයි. තවත් අය මහින්දගේ අදහස් එළි කරන නිසා එම් පාර්ශවයෙන් කර වැඩක් ලෙස අර්ථ දැක්වූ අතර පාතාල නායකයින්ට එරෙහි වූවෙකු නිසා පාතාලයේ වැඩක් මෙන්ම සිය මලනුවන්ගේ ඝාතනය සම්බන්ධයෙන් උවමනාවට පෞද්ගලික කෝන්ත්‍රයකට වූ දෙයක් බවද මත පළ වුණා. දැනට ලැබී ඇති තොරතුරු අනුව ඩෑන්ගේ බිරියගේ නැගණිය සම්බන්ධ පාතාල පවුල විසින් මෙම ඝාතනය මෙහෙවා ඇති බව තොරතුරු අනාවරණය වෙනවා. ඔහු මිය ගියේ වැල්ලම්පිටිය ලක්සඳ සෙවන මහල් නිවාස සංකීර්ණය අසලදී. මිය යන විට 39 හැවිරිදි වී පසු වූ ඩෑන් ප්‍රියසාද් තිදරු පියෙක් වන අතර ඔහු හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දීර්ඝකාලීන දේශපාලන ක්‍රියාකාරකයෙකු වුණා. කෙසේ වෙතත් ඝාතනයේ ප්‍රධාන සැකකරු වූ මාධව සුදර්ශන අත්අඩංගුවට ගත් අතර ඔහු ඩෑන් ප්‍රියසාද්ගේ බිරිඳගේ නැගණියගේ සැමියායි. නමුත් මේ දෙමස්සිනාලා නයිපොලොන් වෛරකින් පසු ඇත්තේ දෙපාර්ශ්වය අතර මුල් කාලයේ සිටම ඇති වූ ආරවුලක් නිසා බව කියවෙනවා. මෙම පවුලේ පියා බන්දුල පියල් නොහොත් මීතොට මුල්ලේ බන්දු නැමැත්තා මිනීමැරුම් 7කටම වග උත්තරකරුවෙකු වන බවද පොලිස් විමර්ශනවලදී හෙළිදරව් වී තිබෙනවා. ඉන් මෙවැනි තොරතුරු දිනපතා දැනගන්න අපේ නාලිකාව දැන්ම සබ්ස්ක්‍රයිබ් කරන්න.